විදුලියක්වත් නවීන යන්ත්‍රපොත් නොතිබුණු කාලෙක පොල්තෙල් නිෂ්පාතනයට අපේ මුතුන් මිත්තන් භාවිතා කළේ මේ සාම්ප්‍රදායික සෙක්කුව. බොහෝ සෙක්කු නිර්මාණය කර තිබුණේ දැවන්ත ගල් කුට්ටියකින්. එහි මැද කොටස වටකුරු ලෙස හාරලයි තිබුණේ. වියලි පොල් කැබලි හෙවත් කොප්පරා ඒකට දාලා බර ගල් හෝ ලී පීඩකයක් මගින් තද කරමින් තෙල් මිරික ගත්තා. මේ යන්ත්‍රයේ ක්‍රියාත්මකතේ ගවයෙක් හෝ මීහරකෙක් සෙක්කුව වටා ඇවිදවීමෙන්. ගවය සහ යන්ත්‍රය සම්බන්ධ වනේ මේ වියකසේ. සත්වයා සෙමින් ගමන් කරන විට ලීදන්ට හා ගල්පීඩකය බ්‍රමණය වෙලා කොප්පරාවෙන් ස්වභාවික පොල්තෙල් ක්‍රමයෙන් පිටතට ගලායනවා. මෙලෙස ලබාගත් තෙල් ඉතා පිරිසිදු සුවඳවත් සහ පෝෂණගුණයෙන් ඉහළ බව ජනතාව විශ්වාස කරනවා. සෙක්කුව කියන්නේ තෙල්මිරිකීමේ උපකරණයක් විතරක්ම නෙවෙයි. ඒ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය දේශීය තාක්ෂණය සහ සාම්ප්‍රදායික ජීවන රටාවේ වැදගත් සංකේතයක්. අද යන්ත්‍රෝපකරණ බහුල වුණත් සෙක්කුව අපට සිහිපත් කරන්නේ ස්වභාව ධර්මයට සමීපව සරලව සහ තිරසාරව ජීවත් වූ අපේ මුතුන් මිත්තන්ගේ බුද්ධිය සහ නිර්මාණශීලීත්වය.